හිටියෝ වැඩියෙන්ම අසතුටෙන් ඉන්න රටවල් හොයලා තියෙනවා. ඔන්න වැඩිපත් වෙන්න හදනවා. බුදුරජාණන් වහන්සේ මානසික නිරෝගී භාවය පිළිබඳව කායික නිරෝගී භාවයට වඩා අවධානය යොමු කළා. මනස ලෙඩ වෙන හැටි. ඒකට ඔබ නොදන්න එක රහසක් කියාගෙන මම එන්න ඕනේ. මහත්යගේ උත්සාහන මොනවයි අවශ්‍යතාවයන් ගැන මම මොනවද කියලා දෙන්න. නෑ මම කියන්නේ යට තේරෙන්න ඕන. මහත්තුරු තිතාගෙන ඉන්න නෝනලාටත් දැන් තාම ඒ විඥානේ එනවා කියලා. එහෙම දරුවෝ දිහා බලලා දෙමව්පියන්ගේ නිවුණු බව දෙමව්පියන්ගේ ගති ලක්ෂණ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නත් කලින් තමයි මේ ලෝකයට අනාවරණය වුණේ. ඒ කියන්නේ දරුවන්ගේ හැසිරීම බලලා දෙමව්පියෝ ගැන කියන්න පුළුවන්. ජයසිංහ මහත්මලා අපිට මුණ නොගැහුණාට ඒ අයගේ දරුවෝ අපි දැන් ආශ්‍රය කරනවා. ඒක නිසා ඒ ආශ්‍රය මත ඒ අයගේ චර්යාව භාවිතාව හරහා අපිට මේ අම්මා ගැන තාත්තා ගැන තක්සේරුවක් කරගන්න පුළුවන්. ඒක කලේ ඔබට මතක ඇති නිබ්බුත පද කියලා අහලා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දිහා බලලා මෙබඳු පුතෙක් ලැබපු මව පියා නිවන නිවුණු බව අනාවරණය කළා. ඒකේ පණිවිඩය තමයි දෙමව්පියෝ සමාජයට දරුවෝ දායාද කරන්න ඕනේ ආන්ගේ නිවුණු බව ඇති කරන්නමයි. ඒක තමයි දෙමව්පියන්ගේ වගකීම. සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් අවසන් වෙනකොට ආනිසංස ලැබෙන්නේ ප්‍රයෝජනෙ තියන්නේ ගෙදරට දෙයක් ගෙනියන්න තිබ්බහම ගෙදරට ගෙනියන්න ඕන. ඒක පහසු කර ගැනීම උදෙසා මෙතන ඇවිල්ලා ඉන්න විශාල පිරිසකට ධර්මයේ මම sannivedanaye ඇත්තටම කරන්න සූදානම් වෙන්නේ අපේ පුංචි කතිකාවතක් හදාගන්න. මොකද අපි කාලයකින් මෙහෙට වැඩම කරවන්නේ නායක හමුදුර මතක් කළා භාවනා සම්බන්ධවත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙන බව මේ ඉන්න අය නිරන්තරයෙන් බණ අහලා තියෙන අය. ඒ වුණාට ගැටලුවක් පේන්න තියනවා නේද අපෙනුත් අහනවා තමයි බණක් අහමින් දනුත් පූජා කරමින් වඳිමින් පුදමින් පෙරහැරෙහිද යමින් ජීවිතේ කොයිතරම් ගත කරත් සමහර වෙලාවට සැනසීම කියන එක ටිකක් දුරයි වගේ කඩාකට වැටෙන දේවල් ගොඩක් තියෙනවා විතරක් නෙමෙයි ඒවා වෙන්නෙම අපිටයි කියලා හිතෙනවා. ඒකට හොඳම නිදර්ශනයක් තියෙනවා අපි එතනින් පටන් ගමු. ලෝකේ විවිධ සංගණන තියෙනවා. ලෝකේ විවිධ සංගණන. එකෙන් එකක් පෞගිය සුමානේ ආවා ලෝකේ වැඩිපුරම සතුටෙන් ඉන්න රට මොකක්ද කියලා හෙව්වා. ලෝකේ ගොඩක් අය සතුටෙන් ඉන්න රට. ඒ සංගණනයේ රටවල් 147ක් ඇතුළත්. අපේ රටත් ඇතුළත් නිකන් හිතලා කියන්නකෝ. මෙච්චර අපි බණ අහලා ෂෝක් එකකට ඉන්නවනේ. නේද? පාන්ස්කූලෙත් බණ, දානෙත් බණ, කටිනවලත් බණ, වස්තු මාසෙත් බණ, රේඩියෝලත් බණ, පැය 24ම සමහර වෙලාවට බුද්දිස්ට් එක වැඩ එහෙම බණ අහපු හිටියෝ වැඩියෙන්ම අසතුටෙන් ඉන්න රටවල් හොයලා තියෙනවා. ඔන්න වැඩිපත් වෙන්න හදනවා. වැඩිහිටියෝ වැඩියෙන්ම අසතුටෙන් සිටින රටවල් එකතු කරලා තියෙනවා. හිතනවද ලංකාව කීයේද තැනට වගේ ඇවිල්ලා ඇතිද කියලා. මේ හැමදාම පන්සලේ භාවනාවෙත් ඉන්නවා. මේ පන්සලෙත් ඉන්නවා අලුත් පන්සලෙත් ඉන්නවා. නේ? ගෙදරක සද්දබද්ද කරන්න දෙන්නෙත් නෑ බණ අහනවා මට බණ ටිකවත් අහගන්න දීහලයි කියලා රණ්ඩු වෙනවා. මොනවාරි ප්‍රශ්නයක් වුණාම බණ පොතේ තියනවා කියලා කියනවා. එහෙම වැඩි හිටිය අය කියලා මෙතන එකතු කරලා තියෙන 60 උඩ අය මොනේ 60 උඩ දැන් ගොඩක් අය හිනා ගියා මට තාම 60ක් නැහැ කියලා වගේ. තව
සංගරණ තියෙනවා ඒවා කිව්වොත් ආයෙ බන කියන්න වෙන්නේ නේ 60 උඩ එක කියමු අඩුම තරම මොකද මෙතන ඉන්න ගොඩක් අයට 60 උඩ සහ අනිවාර්යෙන් 60 උඩට යන්න ඉන්නයිනේ දැන් නෑ වගේ හිටියද නේ ඒක නිසා අපි ඒක හොයාගමු අංක 1 අපි නෙමෙයිද අංක 1 අපි නෙමෙයි ගෝල්ඩ් මෙඩල් එක තියෙන ඉන්දියාවට ඉන්දියාව 1 2ක් අපි නෙමෙයි බංග්ලාදේශය 3 අපි සතුටින් ඉන්න අය අතර 133 අසතුටෙන්ම ඉන්න අය වැඩි හිටියෝ අතර අංක 3 කාටද එතකොට මේ බණ කියලා දෙන්නේ අපි දැන් අහපු බණ මොකද වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් නැද්ද ඉතින් ජීවිතේ මරණ කල් අපි අහලා බලපුවම අසතුටින් ඉඳලා කොතන හරි ගැටයක් තියෙනවා ආන් ඒ ගැට අපි ලියා ගන්න ඕනේ මොකද මේ ලෝකේ දුර්ලභම තැන අපි ඉන්නේ මනුස්ස ලෝකේ මනුස්ස ලෝකේ ඒක දුර්ලභයි මිනිස්සු අතර ලංකාවේ අය දුර්ලභයි අදටත් බුද්ධ ධර්ම අනුශාසනා කරන රට ලෝකෙ වැඩිම බෞද්ධයෝ ප්‍රතිශතයක් හැටියට ඉන්න රට බෞද්ධ ලංකාව නෙමෙයි කල්මිකියාව කියන රටේ සිංහල 98ක් මේ බෞද්ධයෝ හැබැයි බෞද්ධයන්ට බණ අහන්න හාමුදුරුවමක් නැහැ දාන දෙන්න විදියක් නැහැ ඒක කරන්න බෑ ඒ නිසා ලංකාවේ බෞද්ධයෝ අනිත් අයට වඩා විශේෂයි දැන් මේ පහුවනේ වෙසක් සමය දැන් මෙතෙන්ට එනකොටත් මම දැක්ක දන්සල කොළඹ මේ පැත්ත හැරලා මේ පැත්ත බලනකොට හැප්පෙන්නේ දන්සල් වල මේ දවස්වල නොදෙන දෙයක් නැහැ හොඳයි අතිශය හොඳයි දන්සල් දෙන එක පහන් කුඩු හදන එක හොඳයි හැබැයි ආත්ම දමනයේ විමුක්තිය සතුට සැනසීම නිවන ඒ වගේ තොර වෙච්ච දන්සලක් විතරක් දෙන්න නම් බෞද්ධකම ප්‍රමාණවත් නැහැ මේ කියපේක වරදවට අහගන්න එපා ඒවත් කල යුතුයි හැබැයි තමන්ගේ සැනසීමක් කරගන්න ඕන හේතුව මම කියන්නම් බෞද්ධ වෙලා ඉපදිච්ච අපිට තාම කන් දෙක ඇහෙනවා මේ බණ කොච්චර හොඳට කිව්වත් මනුස්ස ලෝකේම බෞද්ධ වෙලා ඉපදිලා ඉනවා කන් දෙක ඇහෙන්නේ නැති අය ඇස්පේ නැති අය ඒ අය අතර ඔබ මම ශන සම්පත්තිය ලැබපු බොහොම දුර්ලභ වාසනාවන්ත මිනිස්සු ඇයි අපි එහෙනම් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නෙ නැත්තේ කියන එක තම තමන් අහන්න ඕනේ ඒ නිසා මේ වැටිලා තියෙන මනුස්ස ජීවිතය ඉහළට තමයි තව ගන්න ඕනන්නේ පහළට ගත යුතු නෑ මොකද අපි ආවේ පහළ ඉඳන් ඒකයි වැඩේ තියෙන්නේ දැන් සමහර අය කියනවානේ ওই ගෙවල් වල සත්තු ඇති කරන අය කියනවා අපේ ගෙදර ඉන්න බල්ලා හාමුදුරනේ කතා කරන්නේ නැති එක විතරයි තියෙන්නේ කියලා මගේ යටිහිත තියෙන කියනවා ලොකු දෙයක් ඌ කතා කරන්නේ නැත්තේ කියලා ඌ කතා කරන්න පටන් ගත්තොත් මොනවා කියයිද කියලා දන්නේ නැහැ කතා නොකර තරමටමයි හොඳ ඒකෙන් කියන්නේ අපේ කාට නොතේරෙන දෙයක් නැහැ කියලා. ඒ උනාට තිරිසන් ගති භවය අපායනේ තිරිසන් අපාය. ගොඩ එන්න මොනවා හරි සැලසුමක් ඒගොල්ලෝ ගාව තියනවද? නැහැ. එකම එක සැලසුමයි තියෙන්නේ. අද බත් දුන්නොත් හෙටත් බත් දෙන්න එනවා එච්චරයි. ඊ හැර තිරිසන් යෝනියෙන් ගැලවෙන්න කිසිම සැලසුමක් නැහැ. කරන ලද සියලු විපාක ටික බින්දලා තමයි එතනින් ගැලවෙන්නේ. දැන් මේ තිරිසන් ලෝකයට වැටුනේ කවුද? මිනිස්සුම තමයි ඈ. ආය නිකන් අහසෙන් කඩාගෙන වැටුන්නේ නැහැ. මිනිස්සුම තමයි. ඒක නිසා අර බණ පොතේ ඔක්කොම එකතු කරලා වචනයක් කියනවා. තිරිසන් අපායට වැටෙන්න මිනිහෙකුට යන්නේ බොහොම පොඩි වෙලාවක්. ඒ වෙලාව ගැනත් කියනවා. ඒ තමයි සාමාන්‍ය තිරිසනුයි මිනිස්සු අතර තියෙන සම අසමතා පෙන්වනවා. ආහාර, නිද්‍රා, භයමයි තුනංච සාමාන්‍ය මේතත් පසුබිරනරාණ. ධර්මෝහි තේසා මදිකෝ විශේෂ ධර්මේන හීනක් පසුබික් සමාන. ආහාර බඩ පුරවා ගන්නවා අපි දෙගොල්ලොම. නිද්‍රා නිදා ගන්නවා දෙගොල්ලොම. බය තැති ගැනීම දෙගොල්ලොටම තියෙනවා. වර්ගයා බෝ කරනවා දෙගොල්ලොම. මේ ටිකෙන් සමානයි. අසමාන කොතනද? ධර්මෝ හිතේසා මදිකෝ විශේෂා. මිනිස්සුන්ට විතරයි කලමනාකරණය කරලා සාරංච සාරතෝ ඤත්වා සරුදේ සරු හැටියට දැනගෙන
අසාරංච අසාරතෝ නිසරු දේ නිසරු හැටියට ප්‍රතික්ෂේප කරලා වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. එහෙම නොකළොත් තෘණන්නකාදම් නපි ජීවමානක් තද්භාග දේයම් පරමම් පසුණක් කියලා උගන්වනවා. අන්තට්ටුවක් නැති වලිගේ නැති බත් කන හරක් කියලා තමයි කියන්නේ. මන් නෙමෙයි පොතේ තියෙන්නේ. ඔකයි වැඩි. ඒක නිසා ඒ අසමානතාවයෙන් අපි හැදෙන්න ඕනමයි. ධර්මයේ තියෙන ඕනේ එතනට. එතන වෙලා තියෙන්නේ අපි අර වැටුණු තැන හොයන්නේ නැතිකම. ගොඩාක් අය සමහර වෙලාවට මටත් කියනවා බණ අහලා යනකොට අඳුන ෂෝක් බණ ටික අපේ නම් ගම් කියන්න බෑ ගමක් මම දන්නේ නැති හන්ද නම කියලා කියනවා ඒ උපාසකම්ම හිටියනම් ෂෝක්ලු මම නෑ කියලා. නෑ ওই බණ ටික ගැලපෙන්නේ මුන්දටලු. මම කල්පනා කරනවා මම බණ කියන හැම වෙලාවකම ඉන්න එකෙකුටවත් බණ තේරෙන්නේ නැද්ද එහෙනම් කියලා. හොඳටම තේරිලා. හැබැයි එයා ඒක ඇප්ලයි කරලා තියෙන්නේ නේ අනිත් එක්කෙනාට තමයි. ඒ හින්දාම තමයි අර සංඛ්‍යා ලේඛන වල අපි පල්ලෙහැටම යන්නේ. ඒ අපි බණ අහලා තියෙන අනුන් ගැන හිතන්නේ. අපරාධය අද ඉඳ තිබ්බේ කියලා තමයි යන්නේ. කතා කරත් යනවා. ෂෝක් බණ ටිකනේ. හොඳට ඉඳ තිබ්බේ නෑනේ. ඒක අහපු කෙනාට මොකුත් නෑ. දවසක් මිනිස්සෙකුගේ යතුරක් වැටුණලු ওই පරණ ගෙවල් වල තිබුණා ගබඩා කාමරයක්, කළුවර කාමරයක්. ඒ කාමරේ යතුර වැටිලා. මේ මිනිස්සයා පාරට ඇවිදිලා පාර පුරාම දැන් යතුර හොයනවා. ඊට පස්සේ පැයක් කමාරක් දාඩිය දාගෙන හොයනවා. ඔය අතරින් යන යාළුවෙක් නතර කරනකොට මොකක්ද හොයන්නේ? යතුර හොයන්නේ. අපි ඉතින් උදව් කරන්න කැමතිනේ අනිත් අයට. ඒ මිනිස්සයා බයිසිකලෙන් බැලලා අපි දෙන්නම හොයමු කියලා පැයක් කමාරක් යතුර හොයනවා පාරේ. ඒ මිනිස්සයාට බැරිමද නැහුවලු. මතක නැද්ද වැටිච්ච අයිරුවක්? මතකයි කොහොමද? කොහෙද වැටුනේ? යතුර වැටුනේ කොහෙද? කළුවර කාමරේ ඉන්නවා. එතකොට මෙතන හොයන්නේ. කළුවර කාමරේ එළිය නෑනේ. ඒ නිසා මම මේ පාරේ හොයනවා කිව්වා. මම අහන්නේ ඔය මිනිස්සයා අවුරුදු 60ක් පාරේ හෙව්වත් යතුර හම්බ වෙයිද? කොහෙද හොයන්න ඕනේ? අන්න වැඩි. අපිත් කොහොම තමයි බණ හෙව්වේ. මම නෙමෙයි කියන්නේ පොතේ එකක් ඔය කියන්නේ නේද? ඉතින් අපිට හම්බ වෙයිද යතුර? වැටුණු තැන හොයන්න ඕන. අපි කොහෙද දන්නවද හොයන්නේ? එක්ක හොයන්නේ කේන්දරේ. හොයනවා කේන්දරේ හොඳේ. කේන්දරේ හොයනවා. එහෙම නැත්නම් සෙත් කවි වලින් හොයනවා. මම කියන්නේ ඔය වැරදි කියලා නෙමෙයි. මට මේකට උත්තරයක් කියන්න. යම්තම් කවියක් දෙකක් මටත් ලියා ගන්න පුළුවන් හොඳේ. ඒ වගේ සෙත් කවි කරලා ලියුවේ හැකි. ඒ දහම් පාසලේ කොල්ලේ දහම් පාසල අවසානයේ මට ඇවිල්ලා කියනවා අති දාගෙන ආන්දර මට සෙත් කවියක් ලියලා දෙන්න ඕනේ. මම වෙයි. මට මේ දවස්වල සිකුරු නීචයි සෙනසුරු උච්චයි. ඔබට කවුද කිව්වේ? නෑ මට හිතුණලු. මම කොහොමද හිතුනේ? නෑ ඉතින් මම ගැහණු ළමයි දෙන්නෙකුට යාළුවෙක්. අපි පැත්තේ හැටියට දැන් අපේ මේ පැත්තේ දායකවරුන් මේ හැවිලා ඉන්න බනහන්න මිරියාල පැත්තේ මේ ආරංචියට මේ දන්නවා උඩහමුල්ල එන්න කිව්වලු 3ට උඩහමුල්ලට එක ළමයෙකුට අනිත් එක්කෙනාට එන්න කිව්වලු මාදිවෙලට උඩහමුල්ලයි මාදිවෙලයි බස් එක යන්නේ 689 එකම රූට් එකේ මේ දෙන්න මාදිවෙලින් බහින්න කියපු එක්කෙනාට නිින්ද ගිහලා වැරදිලා උඩහමුල්ලේ හෝල්ට් එකෙන් බෑලා දැන් හිතා ගන්න පුළුවන් නේ. කුඩේ කැඩෙන කල් ගහලා. දෙන්නම එකතු වෙලා. කමන්නේ ගුටි කවුද? ඌ මට සාධාරණයිද සෙත් කවියක් ලියන්න කියන එක. දැන් මම කවුරු නීචයි කියලාද ලියන්න ඕනේ. සිකුරු. දැන් මොකද සිකුරු නීචයි කියලා සෙනසුරු උච්චයි කියලා හිතාගෙන සෙත් කවිය ලියුවම හරියනවද? නීච මේ මිනිහගේ හිතනේ. ඔබ එක ළමයෙකුට යාළුවා. එක ළමෙක් හම්බුයා. එදාට සිකුරු උඹට නීච නෑ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම. ගැටලුව අභ්‍යන්තරයේ තිබිලා උත්තර බාහිරින් හොයන තාක් ඒකට විසඳුම් හම්බ වෙන්නේ නැහැ. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්න කිව්වා බහුලීකృత කරන්න කියලා කිව්වනේ. එහෙමනේ කිව්වේ. භාවිතාව බහුලීකතාය, යානිකතාය, වත්තුකතාය, අනුට්ඨිතාය, පරිතිතාය ඔය තියෙන්නේ වචන නම් පොතේ.
ඒව හරියන්නේ නැහැ. පොතේ තියෙන බණෙන් වැඩක් වෙන්නේ නැහැ. හිතේ නැතුව හිතේ තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. පිළිපදින්නේ නැතුව උපාසකම්බල මන්ත්‍රය වගේ දන්නේ. සුනාත ධාරේක කරාත. දන්නවා මම දන්නවා ඒක ඔක්කොම දන්නවා කියලා හොඳේ. මෙතන නොදන්න කෙනෙක් නෑ බලන්න. කියන සිලබස් කවර් වෙලා තියෙන එක්සෑම් ෆේල් වුණාට. එක්සෑම් ෆේල් එකකින් කමක් නෑ වගේ හිතනවා ඉතින් අපි ඔක්කොම දන්නවනේ. මෙලෝ දෙයක් දන්නේ නැති කුජුත්තර මතකද? ගෙදරක වැඩකාරියක්. සුදු ලුණු සුද්ධ කරේ. ලුණු කැපුවේ බණ්ඩක්ක කැපුවේ. නෝනා ගෙදර ඉඳද්දි කුජුත්තර රහත් වුණා. අපි දන්නවා වැඩි පඬිතයිනේ. එහෙම ඒවා තියෙනවා. එහෙම වුණාම වැඩි වරදිනවා. ඒක නිසා මේ දන්න ටික භාවිතාවට ගැනීමම තමයි ධර්මයෙන් සුගතියක් සුවයක් ලබනවායි කියලා කියන්නේම. ඒක නිසා මතකනේ අර බුදුරජාණන් වහන්සේ පිටුපස්සේ එළවගෙන ආපු අඟුලිමාලට දේශනා කළාද ගැඹුරු අභිධර්මයක්. මොකද්ද කිව්වේ? මම නැවතිලා ඉන්නකො නැවතියක් කිව්වා. මං අහන්නේ අපි කවද්ද නවතින්නේ? අපිට අඟුලිමාලත් එක්ක නැත්තේ ඇඟිලිමාලයක් විතරයි කරේ. හරි? නැත්තම් ඒ තරමට එමට වැඩ ඉතින් නතර වෙන පාටක් නැත. හැබැයි දේශනාව තියෙන්නේ නතර වෙන ඕන තැන නතර වෙන්න ඕන. ඒකෙන් කියන්නේ නෑ හම්බ කරන්න එපා, ගෙවල් දොරවල් හදන්න එපා, දරුවන් උගන්වන්න එපා. ඒක කිසි දෙයක් කියන්නේ නෑ. ඒ ටික ඉතා යුතුයකම් වගකීම් අනිවාර්යෙන් කරන්න ඕන. කරන්න ඕනේ මොන ප්‍රමාණයද? පුළුවන් ප්‍රමාණයෙන් මොකද? කරලා ඉවර වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ කොහොමද? අම්මට 85යි ඒ පොඩි එකත් එක මොන්ටිසෝරි යනවා. චූටිම මුණුබුරාලු. අපි නැත්තම් මේ අයට බෑනේ. එතකොට දරුවෝ දැනගන්න ඕන දෙමව්පියන්ට අන්තිම කාලය වෙනකොට විශ්‍රාමය දෙන්න. ඉතින් ඒක නිසා තම තමන්ගේ ජීවිතවලට මේවා හදාගන්න. මොකද හදිස්සියේ හිර වෙනකොට ඒකත් අන්තිමට කියන්නම් මම මේ බණේ හිර වෙනකොට උපාදාන පත්‍ය භව නේද? එහෙමනේ කියලා තියෙන බණේ. අල්ලගත් එක හැටියට තමයි භවපත්‍ය ජාතිනේ. ඒ නිසා ඔය කිහිල්ලේ ගහගෙන හැදුවට බෑ කිය මොන්ටිසෝරි ගානේ ගියාට තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. ඒ වගේ මිදෙන්න තමයි අපි දේශනාවක ප්‍රවේශ වෙන්න ඕනන්නේ. දේශනාව සඳහා තේමා කරලා තියෙන ගාථා පාඨයක් නුපුරුදු එකක් නෙමෙයි. වරක් හරි අහලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමං ධන විශ්වාස පරමා ඥාති නිබ්බානං පරමං සුඛ. කොච්චර අහලා තිබ්බත් පිළිපැදලා නැති එකේ ඊළඟ සංගණනයත් මම කියනවා. මොකද ලොකු බරණැස් පුරවරේ ලියපු ජාතක පොතෙන් නෙමෙයි බණ කියන්නේ මම. ඔන්න වැඩේ කොහොමද? ලංකාවේ හැම දරුවෝ 3 දෙනෙකුගෙන් එක්කෙනෙක්ටම මොනවා හරි නිදන්ගත රෝගයක් දැන් තියෙනවා. ඒක එහෙම. ඒවා කායිකයි. එක්කෙනෙකුට තියෙන 3න් එකයි. 3න් දෙන්නෙකුට තියෙන මානසික රෝග. 3න් දෙකකටත් නෙමෙයි මං කියන්නේ 3න් දෙකමාරකට කියලා. අනිත් එක්කෙනාට මොනවා හරි පොඩි අවුලක් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. බුදුරජාණන් වහන්සේ සෞඛ්‍ය සම්පන්න වීම පරම ලාභයේ හැටියට දේශනා කළා. කායික සහ මානසික. කායික නිරෝගීකම ගැන මම ගොඩක් දේවල් කියන්නේ කොච්චර කිව්වත් වැඩක් නැහැ. මොකද ඒක ඉවර වෙන්නේ චූම්පාන් නොරි නැවතිච්ච දවසට. මේ තියෙන දේවල්. තියෙනවා. ඇත්තටම ලොරිය ත්‍රිවිල් එක චූම්පාන් වුණාට ගෙවල් වලට පාන් චූම් වෙලා තියෙන්නේ. ඒක ඉවර වෙනකල් ඔය කොච්චර බල කිව්වක්වත් ළමයිගේ පැත්තට යන්නේ නැහැ. ආහාර වලින් තමයි මොලේ වැඩ කරන්නේ. ඒකයි මෙතන තියෙන ගැටලුව. දැන් මෙතන බැලුව බැලමට බොහොම නිරෝගීමත් වයෝ වෘද්ධය ඉන්නවා.
ඒගොල්ලොන්ට වයසේ හැටියට තමයි බිමාරි ටිකක් වාඩි වෙන්න බැරි. ඒ වුණාට ඔයගොල්ලෝගේ මුණුබුරු මිනිබිරියෝ දැන් ගෙනල්ලා පැයක් හිටවන්න බලන්න මේකේ. ඇදගෙන වැටෙනවා. අනිවාර්යයි. ඒක එහෙමයි. ඒ නිසා මට ඒකට ලොකු දේවල් කියන්න ඕනේ නැහැ. ආහාර පාන ගැන ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න. ඒක කායික මානසික නිරෝගීකම දෙකටම හොද වෙනවා. ඒව 아무තෙන් කියන්න ඕනේ පෝෂණ වේදීන් ඉන්නවා, මිඩ්වයිෆ්ලා ඉන්නවා, උපදෙස් දෙනවා, දුන්නට වැඩක් නැහැ. එතනින් ඉවරයි. මෙතන තියෙනවා තව රහසක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මානසික නිරෝගීකම. මේ කියන කාරණා පඩි පෙළක් වගේ එනවා අන්තිම කාරණාවට. මොකකද අන්තිම කාරණාව මේ ගාථාවේ තියෙන නිබ්බාණං පරමං සුඛං. නිවන් ලබන්න බෑ හිතත් ගතත් දෙකම ලෙඩ වුණොත්. අපිට වරදින්නේ ඒකට. ඇයි? නිදාගත රෝගයක් හැදිලා ලෙඩ ඇඳට වැටුනොත්, ලෙඩ ඇඳට වැටිලා ඉන්න කෙනෙක් ඔබට මුණ ගැහිලා තියනවද? කවදාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කර කර ඉන්නවා. එහෙම නැත්නම් ලෙඩට බැන බැන ඉන්නවද? ඔව්. ලෙඩට බයිනක පැත්තකට තියන්නකො. අඩුම තරමේ ඒ ලෙඩෙන් ගැලවෙන්න නොයේ ආයුර්වේදයේ පැත්තද බටහිර වෛද්‍ය හැම එකක්ම ඔය. අනිත් වැඩ මග හැරෙන්නේ නැද්ද? මග හැරෙනවා. ඒක නිසා මේවා එකිනෙකට සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ මානසික නිරෝගී භාවය පිළිබඳව කායික නිරෝගී භාවයට වඩා අවධානය යොමු කළා. මනස ලෙඩ වෙන හැටි. ඒකට ඔබ නොදන්න එක රහසක් කියාගෙන මම එන්න ඕනේ. දැන් මෙතන ඉන්න අයට නම් මේක ගොඩක් වටින්නේ නැහැ. ඒ වුණාට ගෙදර ඉන්න අයට ගිහිල්ලා මේක කියන්න. මොකද දන්නවද? දැන් ගොඩක් අය අපේ ඔය මන උපදේශකතුමියක් ඉන්නවනේ. පත්තරක් ඉන්නවා, අපිත් ඉන්නවා. අපි ගාවට වැඩසටහන් වලට එනවා ළමයි. අසංවේදී ළමයි. මතක හිටින්නේ නැහැ. ඉස්සර ළමයිට පාරක් ගැහුවත් අඬලා දොඩලා ඉවරයි. දැන් මේ උන්ට ගැව්වට අඬන්නෙත් නෑ. දත් මිටි කාගගෙන මූණ දිහා බලාගෙන තව එකක් ගහන් වගේ ඉන්නවා. ඒක එකක්. එහෙම නැත්තම් උට ගහන්න ඕනේ නෑ. බැන්න ගමන් වේල් තුනක් බත් කන්නෙත් නෑ. කාමරේට ගිහලා දොර වහගෙන ඉන්නවා. එහෙමව තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ගාවට එක්කගෙන එනවා. හාමුදුරනේ මුන්ට ටිකක් හොඳ නෑ. මේ මනස පොඩි කාලේ හොඳට හිටියා කියලා. දැන් ටික ටික අවුරුදු 10 12 වෙනකොටම මේ ගතිය වැඩි. පොඩි කාලේ අනේ ෂෝක් එකට ඉතින් පොඩි කාලේ හිටියා. එහෙම උනේ ඇයි කියලා එක හේතුවක් විතරක් මම කියනවා. ඔබ නොහිතන, පැරැන්නෝ හිතපු මොළය 125ක් අම්මාගේ කුස ඇතුලේදී නිර්මාණය වෙලා ඉවර වෙනවා. මාස දෙකමාරෙන් පස්සේ ගෙදර වටපිටාවේ ශබ්ද දරුවා කුසේ ඉඳන් හඳුන ගන්නවා. එයා ප්‍රතිචාරයක් දෙනවා අපිට ඇහෙන්නේ නැති වුණාට. ඒ නිසා තමයි පැරණි ගෙවල් වල අම්මා කෙනෙක් ගැබ් ගත්තාම බොහෝම සාමදාන පවුලක් මේ පරිසරයක් ගොඩ නැගුවේ. එච්චර ලොකුවට දැනන් හිටියේ නැතුව ඇති. දැන් පරීක්ෂණ වලින් කියන වැඩි අපි පැරණිව දැනගෙන හිටියා. ඒ දැනගෙන ඉන්න හන්දා එයාගේ කායික මානසික සෞඛ්‍ය ගැන හිතුවා. අද වෙලා තියෙන දේ ඊට වඩා වෙනස්. දරුවා බඩේ තියාගෙනම රස්සාවට යන්නත් ඕනේ. ප්‍රසූත නිවාඩු දෙන්නේ මාස ගානක් ගියාට පස්සේ. නිවාඩු දුන්නත් සමහර වෙලාවට ආර්ථික අධිහිගතාවයන් නිසා රස්සාවට යන්න වෙනවා. රස්සාවට ගියොත් මානසික ආතති වැඩි වෙනවා. ගෙදර ණයට අඳ ගොඩ ගැහෙනකොට දරුවා බඩේ තියාගෙන මිනිහයාට කියනවා තව ටිකක් ඕටි පැය දෙකක් විතර කරන්න වෙනවා කියලා. මෙහින් ණය උඩට යනවා. ආතතිය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනකොට දරුවා අම්මත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ පෙකිනි වෙලේ. ඒ සියලුම පීඩනයන් ළමයාගේ මොළයට යනවා. ඒ ළමයා එළියට ඇවිදilla අවුරුදු 6ක් විතර යනකම් මොකුත් කරගන්න විදියක් නැහැ. ෂෝක් එකට හුරතලයට ඉන්නවා. අවුරුදු 8න් විතර පස්සේ එක යකා වෙනවා. බඩ ඇතුලේ පරිසරය පිළිබඳව ගැටලුවක්. මම මේ කතා කරගෙන යන්නේ මානසික සෞඛ්‍ය හදන්න නම් මුල ඉඳන් වෙහෙසෙන්න ඕන. දැන් ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන් මෙහෙම. අපිට අර 125 අවුල් වුණාද දන්නේ බඩේදී. දැන් මේ ඉන්න අයට ඒක නේ වැදගත්. ඒකට මොකද කරන්නේ? ඒකට මොකද කරන්නේ කියලා බුද්ධාගමේ තියෙනවා. මානසික නිරෝගීකම හදාගන්න විදි. ඒක සතුටත් එක්ක සම්බන්ධ කරලා මම කතා කරන්නේ. මේකේ දෙවෙනි කාරණාව තිබුණේ පරම ධනය සතුට කියලානේ. ඒක නිසා මානසික සතුටක් නැත්තම්
දෙයක් මොනතරම් වටිනා වුණත් කමක් නැහැ. එතනින් මිදෙන්න ඕන. ඒක තමයි ඇත්තම කතාව. කොච්චර වටිනාකමක් තිබ්බත් කමක් නැහැ. ඒ වටිනා දේ ඇතුලේ මානසිකව දුකක් නම්, අසහනයක් නම්, අතෘප්තිකර බවක් නම් අනිවාර්යෙන් එතනින් මිදෙන්න ඕන. බුද්ධ ආගමේ අතහැරීම පුරුදු කරන්නේ එතන ඉඳන්. සතුට තියෙන්නේ එතන. ඒක තමයි හැබැයි. ඒක නිසා සතුටෙන් සිටීමේහි මාවත පරම ධනය කියලා කියනවා. දැන් මට දෙවෙනි කාරණාව අහගන්න ඕන. ධනය කියලා කියන්නේ සල්ලි. ද කියලා අහන්න ඕනේ. සල්ලි වලට ධනය කියනවාද නැත්නම් ධනය වලට සල්ලි කියනවද මොකක්ද කියන්නේ? සල්ලි සහ ධනය එකක්ද දෙකක්ද? දෙකක්. සල්ලි කියන්නේ මොනවද? වියදම් කරන්න අපේ අවශ්‍යතාව හදාගන්න තියෙනවල. සල්ලි ඕනද මිනිස්සුන්ට? ධනය කියන්නේ මොකක්ද? ධනය කියලා කියන්නේ සල්ලි වලට නෙමෙයිද? ඒ සල්ලි තියන අයට කියන්නේ ධනවත් ව්‍යාපාරික මහත්තයෙක් මේ පාර දන්සලට දුන්නේ භාගයක් කියලා. කියන්නේ. එහෙනම් ධනවතුන් කියලා කියන්නේ. ඔව්. සල්ලි තියන අයට ධනවතුන් කියලා කියනවා තමයි. හැබැයි සල්ලි ප්‍රමාණයට නෙමෙයි. ධනවත් වෙන්නේ හිතේ තියෙන සතුටේ ප්‍රමාණයට. සන්තුට්ටි පරමං ධනං දෙක වෙන් කරගමු. ගොඩක් අය හිතාගෙන ඉන්නවා සල්ලි ගොඩක් තිබ්බහම තමයි සතුටෙන් ඉන්න පුළුවන්නේ කියලා. ඒ නිසාම තමයි මැරෙනකල් මෙරි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අවසානෙටත් මැරිලා ඉන්නකොටත් මෙරි ඉඳලා. එතකොට මුළු ජීවිත කාලෙම මොකද වෙලා තියෙන්නේ? මැරිලා. අන්තිමටත් වෙන්නේ මැරෙන එක නම්. ඉන්නකොටත් මෙරි ජීවත් වෙන්න ඕනද? නෑ. මොන්න රහසක් දැන් කියන්න හදන්නේ අද ඉඳන්වත් මෙරි ජීවත් වෙන්නේ නැතුව ඉන්න. එතකොට මේ බණ අහපු අය අර සංගණනයට ගැනෙන්නේ නැහැ. අසතුටේ සංගණනයට සල්ලි වලින් පුළුවන් ගයක් හදන්න. ගේ හදන්න පුළුවන්. මොකද සල්ලි වලින් තමයි සිමෙන්ති ටික ගන්න, ගල් ටික ගන්න, ඔක්කොම ටික ගේන්නේ සල්ලි වලින් තමයි. සල්ලි වලින් ගේ කාමර ගාන ලොකු කරන්න පුළුවන්. ලොකු කාමර ගාන. ගොඩක් අය හිතන ලොකු ගයක් ඕන. ඒ ගේ දැන් ගොඩක් අය සැලසුම් කරලා අදිනවා. වැරදි නෑ මේවා එකක්වත් හොඳේ. මම මේ දෙකේ වෙනසයි පැහැදිලි කරන්නේ. ඒ ලොකු ගේ ඇතුලේ ලොකු නිදන කාමරයකුත් හදනවා. මම ගේ වටිනාකම කියන්නේ නිදන කාමරයේ වටිනාකම එකතු කරලා මට ගාන කියන්න ඕනේ. හොඳේ. මේ පැත්තේ තර සීට්ටු එහෙම දානවා. මල් පෝච්චි සීට්ටු, බෙඩ් සීට්ටු, අර වටේ වාඩි වෙන සීට්ටු ගෙදරට ඕනේ නැහැ. පාන් සීට්ටු පිටර පහන් ගෙන්න. සීට්ටු දානවා ඉන්නවා. නරකත් නෑ හැබැයි ඕන නම් විතරයි ඈ. මම දන්නවා සමහර ගෙවල් වල පිටර පහන් හතරක් විතර තියෙනවා. ජීවිතේට පත්තු කරන්නේ නැහැ. ඊටපලෙන් වහලා මුල්ලක තියලා තියෙනවා. ඒක දිහා බල මකුළු දෙල් කඩන්නෙත් නැහැ, දෙවිලු පිය දාන්නෙත් නැහැ. තියෙනවා ඉතින්. පුටු ගොඩක් තියෙනවා, සෝෆා දෙක තුනක් තියෙනවා ඉතින්. වාඩි වෙන්නේ නැහැ. වාඩි වෙන්න දෙන්නේ නැහැ. බල්ලා පුස තමයි ඉතින් අදිසිදුව වාඩි වෙන්නේ. උට වාඩි වෙන්නත් බෑ. සාරියක් දාලා රෙද්දක් දාලා වහලා තියෙන්නේ ඒක. ධාතු කර්ඩු තියෙනවා වගේ ඉතින්. තියෙනවා. පිංගම් රාගිතිය බලපුවම නැති පිඟානක් නැහැ. ඒ උනට කන්නේ හැමදාම එකපාරයි. ඒකේ. ඇයි කවුරු හරි ආවම කෑම බෙදන්න පිඟම් තියෙන්නේ. එන්නේ අවුරුද්දකට සැරයක්. මහන්සි වෙලා සීට්ටු දාලා ගත් එකෙන් කාහල්ලම බෙදාගෙන කන්නේ. එන කෙනෙකුට දෙන්න තියෙනවා. එන එක ඉන්නේ අවුරුද්දකට සැරයක් ඒකම තියෙන එකක දෙනවා. බෙඩ්සි ගුඩ ගහලා තියෙනවා. පොරවන්නෙත් නැහැ, එලන්නෙත් නැහැ. ඇයි කවුරු හරි ආවම එලන්නද? ඒ ගෙදර සැප ගන්න කවුරු හරි ආවම. මොන සීට්ටු වල වැඩි ඈ? මම කියන සීට්ටු ගන්න එපා කියලා නෙමෙයි. දාන්න, ගන්න, පරිහරණය කරන්න අප්පා. හොඳ ඇඳුම් අඳින්න, හොඳ පිඟන් වල කෑම කන්න. එහෙම ඉන්න බෑ. මම සීට්ටු දාලා ගත්ත සෝෆා එක. රහටත් බුදිනවා, කෙල්ලුත් බුදියා ගන්නවා, ආයතේට එච්චරයි. මේකෙම නෑ ධාතු කර්ම තිබ්බා වගේ. මේ මෙහෙ නෙමෙයි. වෙන බලන්න ඕනේ. මේ නෑ. ආයෙත් මොකද මම අද ඇවිල්ලා ඕවා කියන්නේ මම කොහොමද නේ? නේ. ඉතින් වැඩේ කියන්නේ ලොකු බෙඩ්රූම් එකේ මේ නිදන කාමරේ
ඇඳට මට ගාන කියන්න ඕන එකතු කරලා 75000යි. ඇඳ 75000යි සල්ලි වලට ගෙනාවේ. බෙඩ් සීට් එක මෙට්ටෙට 25000යි. එකතු කීයද? ලක්ෂයයි. බෙඩ් සීට් එකට 5000යි. කොට්ටෙට 5000යි. ටෙඩි බෙයාට ලොකු එකක් උටත් 5000යි. කීයද ගාන? 1,15,000යි. නින්දේ වටිනාකම කීයද? ඇඳට 1,15,000යි. නින්දට කීයද? ඕකේ එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා උඩු බෙලිය අතට ඉන්නවා කර්ණී සූත්‍රය කියනවා මෛත්‍රී භාවනාව කරනවා නින්ද යන්නේ. ඇඳේ පැකේජ් එක 1,15,000යි. නිදි නෑ. ලෝම නිදන රාත්‍රියේ මානු නිදා ඉන්නවා කියලා කවි කීකේ ඉන්නවා. නින්ද යන්නේ වනේ මේ හැරෙනවා තියෙන්නේ. මං කියන්නේ ආන් දැක්කද සල්ලි වලට ඇඳක් ගේන්න පුළුවන්. නින්ද ගේන්න බෑ. නින්ද තියන්නේ කොහෙද? ඇත්තටම හිතේ. ආන් ඒකට කියන්නේ ධනෙ කියලා. ගොඩක් සල්ලි තියන අයට සමහර වෙලාවට ධනෙ නැහැ. සමහරුන්ට ධනයක් එක්කම සල්ලි තියනවා. සල්ලි නැතත් ධනවතෙක් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. මොකද්ද රහස? රහස සතුට. සතුට. හෘද සාක්ෂිය තියෙනවන සතුටක්. ඒකට දහමේ තව වචනයක් උගන්වනවා. අනවජ්‍ය සුඛය. බණ පොතේ තියෙනවනේ එහෙම එකක්. කොහොමද තියෙන්නේ? අත්ති සුඛ, අනන සුඛ, භෝග සුඛ, අනවජ්‍ය සුඛ. පොතේ තියෙනවා. හිතේ තියෙනවා. ඒ වුණාට සැප ගෙදරට නේ උන්ට. අපිට නේ. ඒක නිසා භුක්ති විඳින්න නිවැරදි ජීවිතයක් හෘද සාක්ෂියට එකඟව තියෙන ජීවිතයක අනිවාර්යයෙන්ම සතුට එතන තියෙන්නේ හොඳේ. ඒක කාටවත් පෙන්වන්න බෑ. සමහර වෙලාවට ලෝකයම දොස් කියන්නත් පුළුවන් වැඩක් නෑ. ලෝකයා මොකක් කිව්වත් හෘද සාක්ෂියේ සතුට තියනවා නම් ඇත්තටම ආන් එතන තමයි සතුට තියෙන්නේ. ගොඩක් අයට තියෙන රිසෙප්ෂන් ජීවිත. රිසෙප්ෂන් කියලා කියන්නේ දන්නවද නේද? හිතේ මොළගින්දර තිබුණත් ඉස්සරහ පුටුවක් දාගෙන තොල් සායම් කරගෙන ඇස් කන ගාවට එනකල් ඇඳලා සාරියක් ඇඳගෙන ඉන්න ඕනේ. එනේ කාට උදේට good morning කියනවා hina වෙලා. good evening කියන්න ඕනේ. ඒ වගේ තමයි ගොඩක් ජීවිත සාලෙට එන අයට hina වෙනවා. කුස්සියේදී අඬනවා. නොපෙනෙන්න අඬලා පෙනෙන්න hina වෙනවා. ඒක අසතුට. බුද්ධහම මේක නෙමෙයි. මූණු නෑ එහෙම තුන හතරක්. අපිට ගොඩක් වෙලා තියෙන අර රිසෙප්ෂන් වල හිටියා වගේ තමයි පේන්න hina වෙන හැබැයි එහෙමත් hina වෙන්න මොකද දන්නවද? නැත්තම් ඔය නෑයෝ ඉන්නවනේ කියනවා කිසි hinaවක් නෑ මූණේ. එහෙම කියලා එහෙම වෙන ප්‍රශ්න වෙන්නේ ඊට පස්සේ හොඳේ. මම කියන්නේ ඒවා නෙමෙයි. හෘද සාක්ෂියෙන් hina වෙන්න අර සිටුවරේකට නිින්ද යන්නේ නෑලු. සිටුවරේ කියලා කියන්නේ දැන් කාලේ හැදලා මම කිව්වා වගේ සල්ලිකාරයෙක්. නිින්ද නෑ. උපදේශ ගන්න අය කතා කරලා කිව්වලු මට නිින්ද යන්න ඕනේ. කතා කරලා බලපුවම ලෙඩේ අහුණා. සිටුවරගේ මූණ දිහා බලාගෙන කියන්නත් බෑ ලෙඩේ. ඒ හින්දා කෙමක් කිව්වලු හොඳට නිින්ද යන කෙනෙකුගේ කමිසයක් ඇඳාම නිින්දයි කිව්වලු. ඒකද මේකද තියෙන ඒක මහලු ප්‍රශ්නයක් නෙමෙයි කියලා දෙන්නෙකුට කිව්වලු අල්ලපු රටේ සිටුවරයා ඇති කමිසයක් ඉල්ලන් එනවයි කියලා. ගියාම කිව්වලු මෙහෙමයි අපේ සිටුවරයාට බෙහෙතට කමිසයක් ඕනේ. එකට දෙන්නම් ෆැක්ටරියක් උනත් කමිස මංගාව තියෙනවා. කියලා කිව්වම කිව්වලු ඔය කමිස විතරක් හරියන්නේ නැහැ ඔබතුමාට නිින්ද යන්න ඕනේ හැබැයි හොඳට කියලා. පිස්සු නම් කතා කරන්න එපා කිව්වලු. නැව් දෙකක් මූදේ තියෙන්නේ කිව්වලු. මොන වෙලාවක කොල්ල කයිද දන්නේ නැහැ. ගොඩට ගේනකන් මට නිින්ද යන්නේ හීනෙන් පෙන්නේ නැව් කිව්වලු. හරිනේ. ඕම් අපි හිතාගෙන ඉන්න සල්ලි සහ ධනෙ වෙනස හොඳේ. අපි මිනිස්සු වනින්නේ කොහොමද? පදින ලෑන්ඩ් ක්‍රුසර් එකෙන් ප්‍රෙජර් එකෙන් BMW එකෙන් තට්ටු වලින් ඉන්නේ. ඒ මිනිස්සු තමයි දන්නේ ඒගොල්ලන්ට තට්ටු වෙන කොයි වෙලාවද කියලා ඉන්න බය. අපි මේ ඉන්න හූල්නවා ෂෝක් වාහනේ. අපිට බැරි නම් මොකද කියන්නේ? කුඩුවක් ඇතිනේ. ඔය තියෙන අපේ ආයේ මෝඩකම් ඊයවා කියලා තියෙන හොඳේ. ඒ මිනිස්සු මහන්සි වෙලා කැප වෙලා උනන්දුවෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු දිහා බලලා සතුටු වෙන්නේ නැත්නම් බැරි නම් කුඩු හරි ඇති. මට හිතුණා කියනවා. එහෙම නැහැ. මතක තියාගන්න අපේ රටේ ගොඩාක් අය එහෙම නැහැ හොඳේ. හරි වෙහෙස වෙලා මහන්සි වෙලා හම්බ කරපුවා ඉන්නේ. ඒකට පෙන්නන්නේ වෙන ඒවා.
දැන් මොකද කරන්නේ? සිටුවරයට කමිසයක් අන්දන්න දෙපානේ. ඊළඟ ප්‍රාන්තයට ගිහිල්ලා බැලුවලු කමිස තියෙනවා එකෙකුටවත් නිින්ද නැහැ. ඔන්න වැඩි. සල්ලි තියෙන දුප්පත් සිටුවරු. දැන් බැරිම තැන සතියක් විතර හොයලා ආපහු නගරේ එනකොට එකෙක් ගහකට පත බෑවිලා හොඳට නිදි. ගොරා දිනවා මිනිහා. ඊනේ බැලුවා වැඩේට හරියන්නේ මේ මිනිහා තමයි. ගිහිල්ලා කතා කරනවා මූණේ මේ නැගිටින්නේ. උඩට නැගිටිනවා කියලා නැගිටිනවා මොන කරදරයක්ද මට පාඩුවේ නිදා ගන්නවත් දෙන්න මොකද්ද කියලා ඇහුවා. ඒක තමයි හොඳට නිින්ද යන බව පේනවා. අපිට නිින්ද යන මිනිහෙක් ඕන. අපි සිටුවරයට කමිසයක් අඳින්න අපිට දෙන ඕක කමිසයක් කියලා. පස්සේ කිව්වලු ආයෙත් මටවත් අඳින්න කමිසයක් නැහැ. ඒ වුණාට නිින්ද යනවා. කමිසයේ සමානයි සල්ලි. කමිස ගන්න පුළුවන්. සාරි ගන්න පුළුවන්. හැබැයි ඒක ඇඟට සතුට තියෙන පාඩම. හිතට ඒක නිසා සාරියේ වටිනාකම කමිසයේ වටිනාකම ගෙදර තට්ටු ගාන යන වාහන එකක්වත් හැබැයි සතුටේ සංකේත නෙමෙයි. අපි මෙච්චර කල් හිතන් ඉන්නේ එහෙම. ඒ නිසා තමයි කියන්නේ කොහොමද බැරි වුණත් ළමයින්ට දැන් ලොකු තරගයක් තියෙනවා. අල්ලපු ගෙදර කරන හැම විෂයක්ම උන් කරන්නත් ඕනේ. ඔය හොරෙන් හොයලා බලන්න CID එක දානවනේ. ආය මේ හැර වෙන ගම් වල හොඳ CCTV කැමරා තියෙනවා. එහෙම කරලා අහනවා මොනවද කරන්නේ දුව? බයෝද? අල්ලපු ගෙදර බයෝ කරන්න ඔබත් බයෝ කරන්න ඕනේ. මෙලෝ හතරක් බයෝ බෑ. හොඳ ආට් මොකද උනේ කියලා අහනකල් තමයි මං හිතේ කිව්වා. අපිට නම් කියන්නේ කාන්තාවක් දැක්කොත් බලන්නත් එපා. කතා කරන්නත් එපා. හිනහ වෙන්නත් එපා. එහෙම තමයි ලොකුහාලා කියන්නේ නේද? මේ ලොකුහාම එහෙම නෑ. එන්නේ නේ. මේපා මොකද යම් කාලයක් තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේගේ උපදේශයක්. අදර්ශනං ආනන්ද නොදැක ඉන්න හොඳයි. සතිය උපට්ඨවෙත්තා වාසය සිහිය උපදවාගෙන කතා කරගන්න ඕන. එහෙම කියලා කියනවා. එහෙම කියපු ඔබ වහන්සේ මට එදා අර ගඟ ගාව ගෑණියක් කරේ තියාගෙන ගියානේ. ලොකුහාට එදා තමයි වැඩේ තේරුනේ. ඔව් මම කරට ගත්තා. ගඟෙන් මේ පැත්තට ආවා. තිබ්බා. පොඩි ළමයෙක් පන්සලට මුස්සගෙන ඇවිල්ලා දැන් දුක් විඳිනවා. තාම ඒ බර කරේ තියාගෙන ඉන්නේ. එහෙම අනුන්ගේ බරත් අපි කරේ තියාගෙන දුක් විඳිනවා හොඳේ. ඒකයි වැඩේ තියෙන්නේ. හරි අමාරුයි. හරි අසහනයක්. අතෘප්ති කරයි. කොහොමද අප්පා මේව අමතක කරලා hina වෙන්නේ? සමහරු කියන්නේ hina වෙන්නේ hina නොවි බැරි කමටලු. ඒක නිසා නපරේසං විලෝමානි නපරේසං කතාකතං අත්තනෝව අවෙක්කේය කතානියකතානිට. අනිත් අය කළ කී දේවල් ගැන හිතන්න එපා කියනවා. මේ බුදු වදනක්. තමන් කළ කී දේ ගැන හිතන්න. ඒව කොහොමද හිතන්නේ? දිවා වීතින් පතන්තිති අබින්නම් පච්ච වෙක්කිතබ්බං කතම් භූතස්ස මේ රත්ති. කොහොමද මගේ දිවා රාත්‍රී දෙකේ ගියේ? මගේ ගත වෙච්ච රාත්‍රිය සහ දවල් කාලේ මගේ හිත මොන වගේද කිලිටි උනේ? ඒවයි හොයන්නේ කිව්වේ. කිලිටි කරපු අය අපි හොයන්නේ. ඒ කියන්නේ අර යතුරු වැටිච්ච කළුවර කාමරේ එහෙට කියන්න එපා බාප්පා කනම දෙයවක හරියන්නේ නැහැ කියලා 85 එක මතක තියාගෙන ඉන්න. සමහරුන්ට එහෙම එක සිද්ධියයි පරණයි. ඒ වුණාට ඒ කුණු ඔළුවේ තියනකල් සතුටින් ඉන්න බෑ. අතහරින්න නම් ඔක්කොම ගලවලා දෙන්න ඕනේ නැහැ. මේ මතවාද අතහරින්න ඕන. මේව ඔළුවේ තියනකල් සතුට පළපදියක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුලින්ම කලේ කලේ සිදුරු වැහුවා. පස්සේ වතුර පිරෙව්වා. කොච්චර සිදුරු තිබුණොත් කලයක මොන ගඟකින් වතුර පිරෙව්වත් මේ පුරවනෝ මේ ඉවරයි. ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා ඔය ඉන්න කාටවත් අතාරින්න බැරි දේවල් නැහැ හොඳේ. දැන් මෙහෙම කියනකොට ඉතන ආඳුර නම් කියයි. අපිනේ දන්නේ අපිට කරලා තියෙන දේවල්. ඉතින් කරලා ඉවරයිනේ. දැන් මොකද තියාගෙන ඉන්නේ? අර සෙන් කතාවේ තියෙන්නේ නේද? අතහැරලා හිටපුවම මොනතරම් ලේසිද කියලා කියනවා නම් අර ලොකු හාමුදුරුවෝ ඉන්නේ පොඩි හාමුදුරුවනේ ගමන ගියා කියන්නේ. යන්න තිබුණේ ගොඩ වෙලා එලකින්. ඒක එදා පිරිලා වතුරත් එක්ක. ළඟ හිටියා මෙහා පැත්තේ කාන්තාවක්. ඒ මොකුත් කතන්දරයක් නැහැ. ලොකු හාමුදුරුවෝ එන්න නංගී කරට නගින්න කියලා අරගෙන ගියා. අරගෙන ගිහලා ගොඩෙන් තියලා
අපෝ පන්සලට වැඩියා. පොඩි හාමුදුරුවෝ එදා ඉඳන් ලෙඩ වෙනවා. වළඳන්නේ අමදින්නේ නැහැ, උඩ බලාගෙන ඉන්නවා, කල්පනා කරනවා, ටික ටික කෙට්ටු වෙනවා. ලෙඩක්. ලොකු හාමුදුරුවෝ කතා කරලා ඇහුවා පොඩි නම වෙනස් වෙන බව මට පේනවා. මොකද උනේ? මොකද උනේ කියලා අහනකල් තමයි මං හිටියේ කිව්වා. අපිට නම් කියන්නේ කාන්තාවක් දැක්කොත් බලන්නත් එපා, කතා කරන්නත් එපා, හිනහ වෙන්නත් එපා. එහෙම තමයි ලොකු අරලා කියන්නේ. හොඳේ. මේ ලොකු හාමුදුරුවෝ එහෙම නෑ. එන්න එපේ. මේ එහෙම එපා. මොකද යම් කාලයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ උපදේශයක්. අදස්සනං ආනන්ද නොදැක ඉන්න හොඳයි. සතින් උපට්ඨ වෙත්වා වාසෙය සිහිය උපදවාගෙන කතා කරගන්න ඕන. එහෙම කියලා කියනවා. එහෙම කියපු ඔබ වහන්සේ මට එදා අර ගඟ ගාව ගෑණියක් කරේ තියාන ගියානේ. ලොකුහන්ට එදා තමයි වැඩේ තේරුනේ. ඔව් මම කරට ගත්තා. ගඟෙන් මේ පැත්තට ආවා. තිබ්බා. පොඩි නම එක පන්සලට මුස්සගෙන ඇවිල්ලා දැන් දුක් විඳිනවා. තාම ඒ බර කරේ තියාගෙන ඉන්නේ. එහෙම අනුන්ගේ බරත් අපි කරේ තියාගෙන දුක් විඳිනවා. හොඳේ. ඒකයි වැඩේ තියෙන්නේ. හරි අමාරුයි. හරි අසහනයක්. අතෘප්ති කරයි. කොහොමද අප්පෝ මේව අමතක කරලා hina වෙන්නේ? සමහරු කියන්නේ hina වෙන්නේ hina නොවි බැරි කමටලු. ඒක නිසා නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්තනෝව අවෙක්කේය කතානිය කතානිට. අනිත් අය කළ කී දේවල් ගැන හිතන්න එපා කියනවා. මේ බුදු වදනක්. තමන් කළ කී දේ ගැන හිතන්න. ඒව කොහොමද හිතන්නේ? දිවා වීතින් පතන්තිති අබින්නම් පච්ච වෙක්කිතබ්බං කතම් භූතස්ස මේ රත්ති. කොහොමද මගේ දිවා රාත්‍රී දෙකේගේ මගේ ගත වෙච්ච රාත්‍රිය සහ දවල් කාලේ මගේ හිත මොන වගේද කිලිටි උනේ? ඒවයි හොයන්නේ කිව්වේ. කිලිටි කරපු අය අපි හොයන්නේ. ඒ කියන්නේ අර යතුරු වැටිච්ච කළුවර කාමරේ හොයන්නේ නැතුව පාරේ හොයන්නේ. එතනම සතුටු නෑ. ඒ නිසා දැන් අද ගොඩක් අය බලහන් ආවනේ. ඔය හිතුවල තියෙන බර ඔන්න හිත තියලා යන්න. පන්සලට බර නැහැ. පන්සලට එකම එක જાතියක් විතරයි බර. ඔය බල්ලෝ පුසුත්තර. පුළුවන් නම් බල්ලෝ පුසු වෙනකොට ඔක්කොම එකතුලා අලියෙක් ඇතෙක් පූජා කරනට ඒකම දුන්නේ නැහැ. මේ බල්ලෝ පුසු තමයි බර ඉන්නේ පන්සල් වලට. කොහෙත් එහෙමයි. ඒක නිසා ඔය කාගුවක් හිතවල තියෙන බර පන්සල් වලට බර නැහැ. මේ බෝධියක් ළඟ තියලා යන්න. බුදු පිළිමයක් ළඟ අපෑරලා යන්න. අරගෙන ගියොත් විඳවන්නම වෙනවා. හොඳේ දැන් ඔය විඳවන එකක්වත් Tamanට ඕනේම නෙමෙයි. එක්ක අපිට මගින් කියපු ඒවා හීනකින්වත් හිතපු නැති ඒවා සමහර බරණ මොනවද දන්නවද? පිටේ වුණනම් තව කමක් නැහැ. මේ අපේ උම්මනේ කියලා වැඩි අල්ලගෙන ඉන්න අපේ උන්නේ. දන්න මේ උන්නේ වැරද්දුවේ. ඔව්. මේ සංසාරේ ගනුදෙනු එහෙම තමයි පියවන්න වෙන්නේ. දරුවෝ වෙලා සංසාරේ ගනුදෙනු පියවයි. දිරිත සංගියා වෙලා පියවයි. අල්ලපු ගෙදර පියවයි. දැන් බුදුරජාණන් වහන්සේත් එක දේවදත්ත ආමතුරු මේක පියවෙන්නේ මස්සිනා වෙලා නේ. පටන් ගත්තේ කොහින්ද? සේවි වාණිජ කච්චුටෙන් පටන් ගත්තේ. ඒ වුණාට පියවන්න වෙනකොට නේ එහෙම නේද උනේ? ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ පිඳ දුක් සසර අවෝ දෙව්ද නොදෙටි මොක්කුර කිව්වා. පන්සලේදී එක පිළිමැව්වේ. පරාජිතයි හොනේ. අදටත් අපාගාමී. අනුමත. බුදුරජාණන් වහන්සේ දෙවි මිදුණා. ඒක නිසා අතීතය අතහැර ගන්න පුළුවන් වෙනවා. අතීතෙන් ඉගෙන ගන්න. අතීතේ ගුරුවරයෙක් අපි ගොඩක් දේවල් උගන්වලා තියෙනවා. ඒ වැරදි වෙච්ච තැන් නිවැරදි කරගන්න. එතන මින්න ඕනේ මතක තියාගන්න මේ ලෝකේ ජීවිතේ වැරදිච්ච නැති කිසි කෙනෙක් නැහැ. අඬපු නැති කිසි කෙනෙක් නැහැ. ඒක ඇත්ත. හැබැයි ඔබට වැරදුනේ වරදින්නම ඕනකම තිබිච්ච නිසා වෙන්න තිබ්බ දැන් වෙලා ඉවරයි. එතන ඉවර කරගන්න. දෙක නප්ප ජප්ප මනාගතං ආවේ නැති ලොකු අනාගතයක් ගැන හිත අසහනෙන් ඉන්න එපා. මේ දවස්වල අපි ගාවට ඇවිදලා ඉන්නවා යම් කණ්ඩායමක්. මතක තියාගන්න වෙඩින් එකක් තියනවා යන්න මාතර. ගෙදරින් යන්නේ නැහැ. ඇයි? මේ දවස්වල පෙන්වන්නේම රූපවාහිනිය මොනවද? අනතුරු වෙඩින් එක ලබන සතියේ තියෙන්නේ අපේ උපදේශනේ ගන්නවා වාහනේ අල්ලනකොට හිතනවලු මේක කොහේරි හැප්පෙයි කියලා. කොහොමද වෙන්නේ?
අපි ඒක මනෝවිද්‍යාවේ උගන්වන ඕවර් තින්කින් කියලා. එච්චරයි. බරපතලකම මොකක්ද දන්නවද? ළමයි ඉස්කෝලේ යවන්නෙත් නැහැ. මොකක් වෙයි කියලාද? හැප්පි කියලා. ඇයි මේ රූපවාහිනිය වලින් හැමදාම පෙන්වනවනේ එක එක ගානේ පෙන්වනවා. තව රූපවාහිනිය පැත්තකින් ඉඳලා FB එකක් කියලා තියෙනවනේ Facebook එක. ඒකෙමුත් පෙන්වනවා. එමින් යන්න සබහාදහම මොනවා හරි කියනවලු. සබහාදහම මොනවා හරි කිව්වේ මේ ඊයේ පෙරේදා ඉඳන් නෙමෙයි. එදා ඉඳන්ම කිව්වා. අපිට තේරුම් නැති වුණාට. නේ? ඒකද කිව්වේ සබහාදහමට නොවන අවනත නොවේ කිසිවක් නැහැ. එහෙම ලිව්වා වර පල්ලේකම නායක හඳුරු. බාන ලිව්වනේ එහෙම සින්දු වලින් ලිව්වා, කවි වලින් ලිව්වා, කතා වලින් ලිව්වා. අපි අහලා පැත්තකට දැම්මට. ඒක නිසා අනාගතයේ පිළිබඳව බය වෙන්න එපා. ඇයි? කවුද දන්නේ අනාගතයේ එයිද නැද්ද කියලා? අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති. හිතපු දේවල් නැති වෙලා යනවා, හිතපු නැති දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒක තමයි ජීවිතයත්. ඒක නිසා උගන්වනවා පච්චුප්පන්නේන යාපෙtti. මේ මොහොතේ ජීවිතේ විඳින්න. මේ ජීවිතය අද බලහන්නවා මේ බල ටික අහනවා. කැමති වෙනකොට ඒ ටිකේ දවසේ වැඩ කරගන්න නෑ මේ කරුණයක් ජීවිතේ මෙහෙමයි කිය. ළමයි මට බ්ලොක් වෙන්නේ නෑනේ උඹලගේ වැඩ කර කර එහෙම කවදාවත් අම්මලා නවතින්නේ නෑ හොදේ. බොරුවට අසහනෙන් ඉන්නවා. අසහනෙන් අතෘප්තියෙන් ඉන්න එකේ නරක ප්‍රතිඵලය තමයි ඇයි එපා කියලා මම මේ යෝජනා කරන්නේ. ඒක අනිත් අයට පෝ වෙනවා. මනෝවිද්‍යාව උගන්වනවා නියුරෝන ගැන මිරර් නියුරෝන කියලා. වටපිටාවේ ජීවත් වෙන ඉන්න අය හිතන විදිය කතා කරන ඒවා අපේ මොළේ ඇතුළට යනවා. අපි දන්නේ නැති වුණාට. එහෙම ගිහිල්ලා අසහනකාරී අතෘප්තිකර පරිසරයක නම් ඉන්නේ. දන්නේව නැතුව අපෙනුත් ඒ අසහනකාරී අතෘප්තිකර භාවය එළියට එනවා. ඒකයි වෙනස. ඒක නිසා අනිත් අයව මේකෙන් මුදව ගන්න. Tamanට මිදෙන්න තියෙන දේ තමයි ආවේ නැති අනාගතය ගැන ඕනෑවට වඩා සිහිනමවමවත් කැවෙන්න එපා. මේ මොහොතේ මේ වැඩි කරන්න. අවුගේ දේවල් ගැන හිතන්නේ නැහැ. එතකොට අද යනකොට ඉතින් ගොඩක් දේවල් ඕන නම් ඕන කෙනෙකුට තියලා යන්න පුළුවන් Tamanට වැටෙන ප්‍රමාණයට. හොඳේ? වැටෙන ප්‍රමාණයට. දැන් කාරණා දෙකක් කිව්වා. නිරෝගීකම එකතු කරලා සතුට ගැන කිව්වා. මේකේ තුන්වෙනි කාරණාව තියෙනවා. ඒ තමයි විශ්වාසා පරමා ඥාති. අපි ගොඩක් අය හිතාගෙන ඉන්නේ නෑකම එන්නේ ලේ නෑකමින් කියලා. බුද්ධ ධර්මයේ උගන්වන්නේ විශ්වාසය. ඒකට තව පාලියෙන් වචනයක් කියනවා සද්ධා කියලා. මේක පුළුල් මාතෘකාවක්. මම කෙටියෙන් කියන්නම් මේක බිමට තේරෙන්න ඕන මට්ටමට. ජාතක පොතේ ජාතක කතාවක් තියෙනවා. ඒක මේ දවස්වල තොරණෙත් ගහලා තියෙනවා. ඒක වැදගත්ම වෙන්නේ මෙන්න මේකයි. ඒ තොරණ යටින් ලියලා තියෙනවා අපේ නෑයෝ බලන්නම ඕන තොරණ කියලා. ජාතක කතාවේ නම කුහක ජාතකය. කුහක ජාතකය. මොකද ගොඩක් අය අපේ රටේ සමහර වෙලාවට එළියෙන් නෙමෙයි ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. එක බඩවැල කඩාගෙන ආපු අය. එහෙම අර අපි කියන්නේ නේද? වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන. එහෙම හිටපු අපි දැන් මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ අපි අහනනේ පැල ඉනි වැටට ඇයි දැන් එන කොටාගෙන. එහෙම ඉන්නවා. කොට මොන ගහලා තියෙනවා. අක්කයි නංගි පර්චස් 11 ඉතින් මෙගෙදරට. පර්චස් 11 දෙකට බෙදුවා එක පර්චස් එකක් අක්කට වැඩියෙන් ගියා ගෙදරත් එක්ක. අම්මගේ මලපඳට නංගියාවේ නැහැ කියන්නකෝ. එයාට අම්ම වටින්නේ මේ පර්චස් එකමාර තමයි. ඔන්න වැඩි. ඒක නෑකමද? ඒක නෑකම නෙමෙයි. විශ්වාසය නෑකම. එහෙමනම් අපිට ඕනම කෙනෙකුට විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. දරුවෝ දෙමව්පියෝ ස්වාමියා භාර්යාව භාර්යාව ස්වාමියා නෑයෝ විශ්වාස. ඔය වෙන ප්‍රශ්න අපිට සල්ලි දෙලා විසඳගන්න ඉන්නේ උන් දෙලා ප්‍රශ්න කරපු මොනවද ගෙදර ඉන්න අන්නා. ඔව්. මහත්තයාගේ උත්සාහන මොනවද අවශ්‍යතාවයන් ගැන මොනවද කියලා දෙන්න. නෑ මම කියන්නේ යට තේරෙන්න ඕනලු. මහත්තුරුතිතාවගෙන ඉන්න නෝනලාටත් දැන් දාම ඒ විඤ්ඤාණය එනවා කියලා. එහෙම නේ. කතා කරන්න ඕනේ. කසාද බඳින්න කලින් කරපු කතා ගිරව් වගේ. එහෙම හොයලා බලලා
කොච්චර කතා කළා දැනුත් එහෙම තමයි. ඔය එක එක පැකේජ් දෙන අන්ලිමිටඩ් පැකේජ් කතා කරාමයි කියලා ඕන තරම් ඒ දෙන්නට කපල් පැකේජ් එක. ගිරවුරුද තමයි කතා කරනවා. කතා කරනවා වැඩි හිටියෝ කියන මොනවා කතා කරනවද දන්නේ නැහැ කියන ඔච්චරකම. කන් ගෙවෙනවා නම් මේක මේ වෙනකොට කන් නෑ ලංකාවේ ආයේ. හොඳයි එහෙම කතා කරලා ගෙනාවා කියන්නකෝ. ගෙනාවට පස්සේ බත් බෙදන්නද? තේ ගිරව බස්ස බගමුණු වෙනවා. පස්සේ ප්‍රශ්න විසඳගන්න අපි ගාවට එනවා. ඒකයි වැඩේ වෙලා. කවදාවත් කියන්නේ ගෙදර ගෙනාට උණුපු කැම රහයි කියලා. එහෙම කියන්නේ අල්ලමු ගෙදර උන් කියන්නේ. ඔව් කියන්නේ. ඊළඟට අර මම දන්නේ මෙහි ඉන්නවද කියලා එහෙම නෑ. ලයිට් බිල් කරන මිනිහ එනවනේ මාසෙකට කරේ. ඌ තමයි කියන්නේ ඇවිල්ලා නෝනාද හරි ලස්සනයි. අවුරුද්දක් විතර එහෙම කියපුවාම හිතෙනවා ඌට මම මතට ලස්සනට පේනවායි කියලා ආරංචි වෙනවා. බිල් කඩප එකත් එක ගිහිල්ලා. ඉතින් මොකද කරන්නේ? මොකෝ දැන් ඒකට සෙට් කරන්න ගිහලා ඉන්නවා. මොකද නැත්තේ? ගෙදර සාකච්ඡාව නැහැ. ඒ මිනිස්සුන්ට කාන්තාව ලස්සනට පේන්නේ නැතුවත් නෙමෙයි හොඳේ ඔෆිස් එකට ගිහිල්ලා අප්පොට hina වෙලා good morning කියනවා. එහෙම කරනවා. එහෙම බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරනවා කතාව ඇතුලෙන් තමයි විශ්වාසය හදන්නේ. ඒ කියන්නේ කතා කරනකොට තමයි ආකල්ප ටික එළියට එන්නේ. හිතන පතන විදිහේ එළියට එන්නේ. ඒ ටික ආහම තමයි අපිට මේවා සමතුලිත කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව බුම්මාගෙන ඉන්න සැකේ වෙනස්. සැකේ ඇවිදින්න විනාශ වෙනවා. ඔව් කතා නැතුව නිකම්ම ඉන්නකොට ටිකක් ප්‍රමාද වෙනකොට ඔල්මාද ටෙලිනාට්‍යනේ බලන්නේ. හොඳේ. ඇයි හිතෙන්නේම සැක හිතෙනවා බලන්නේ. ටිකක් ප්‍රමාද වුණොත් වංගුවක් කොහේ හරි ගහලා කාත් එක්ක හරි ගිහපු ටෙලිනාට්‍යනේ බලන්නේ. වෙනදට අටට එන එක්කන අටමාරු වුණාම ඔළුවට විස බීජයක් එනවා. අර ටෙලිනාට්‍ය වගේම අපේ මිනිහා ට්‍රවුමක් ගහලාද දන්නේ නැහැ. මේ මිනිස්සු එහෙම නෑ. ට්‍රැෆික් ඒ වුණාට සැකේ තියෙන හන්ද මොකද කරන්නේ? වාත්රූම් එකට යන කලින් ඉඳලා වාහනේට නාහේ දාලා බලනවා. ලඩීස් පර්ෆියුම් සෝදාක් එනවාද කියලා. එනවනේ. එදාට එනවා. අර මිනිහා දාඩිය දාගෙන දාඩිය ගන්ධස්තරේ ආවේ. ඒකට සැකෙන්නේ බලන්නේ. ලේඩීස් පර්ෆියුම් සෝද එනවා. ඔන්න හරි. අල්ලගන්න. දැන් ඊට පස්සේ CCTV කැමරාවක් ගහනවා වගේ වටේ පිටේ බලලා කෙස් ගහක් හොයා ගන්නවා වාහනේ. අල්ලගෙන ඉතින් රණ්ඩු. මෙයාගේම කෙස් ගහක් පොළේ යන දවසේ වැටිච්ච එකක් තමයි මේ. ඇයි කියනවා මගේ ට්‍රේල් කොණ්ඩේ තියෙන්නේ මේ තියෙන ස්ට්‍රේට් කොණ්ඩ කෑල්ලක් මේක කාගේද? එයා ස්ට්‍රේට් කරපු කාලේ වැටිච්ච කොණ්ඩ ගහක්. එතකල් වාහනේ බැලුවේ නැහැ. ප්‍රශ්න හදාගන්නේ ගෙවල් වල අපි. කතා නැති හන්දා, සැකෙන් බලන හන්දා. එහෙම. ඒක නිසා පුළුවන් නම් විවෘත සංවාද හදන්න. ඉස්සර ගෙවල් ඇතුලේ එහෙම තිබ්බනේ. කැම ටික කනකොට කතා කරන්නේ. අඩුම අමුසැමියෝ. ආන්ගේ සතුට බෝ කරපු පවුල වෙනුවට අසතුට බෝ කරපු පවුල හිටියේ ඒක නිසා සැකහිතෙනවා. ඔය සැකේ ඉඳලා පුපුරනකොට මහා ලොකු ඛේද වාචකයක් වෙනවා. ආන්ගේ පසුගාමීව පිටිපස්සෙන් ඉන්න ළමයි අන්තස්රණ වෙනවා. මම දැන් මෙහි බණ දෙන්න ගලින් ඇවිදලා අන්තර්ජාලයේ හිටියා. ගෑනු ළමයි දෙන්නෙක්ව දාලා තියෙනවා. මේ ළමයි දෙන්න මට හදා ගන්න බෑ. හදාගත්ත කෙනෙකුට දෙනවා. මෙයයිලගේ අම්මා වෙන කෙනෙකුට එක ගිහිල්ලායි කියලා. අනිවාර්යයෙන්ම දකුණේ ඇඩ් එකක් කියලා මම දැනගත්තා. මෙයයිලගේ අම්මනේ. ඒක දකුණට විතරක් නෙවෙයි ඌව පරණගම වල මේ ඌවට අදාළ නැත්තේ නේ හොඳේ. ඒක තමයි. කතා කරන්නේ නෝ. ඒකන ශ්‍රද්ධාව ඇති වෙන්නේ කතාව ඇතුලේ. විශ්වාසය ඇති වෙන්නේ මෙහෙම තමයි. ඒක නිසා රණ්ඩු කරන්න කටවල් ඉස්සර කරගන්න කලින් විශ්වාසය හදාගන්න කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සම්මෝධමානාය අවිවාදමානාය කීරෝදකී බුදා පිය චක්කුහි සම්පස්සමානා කියලා සාකච්ඡා කරන්න පියවරෙන් පියවරක් කියලා දීලා පොතේ ඇත. අන්න කාරණා. එතකොට මෙතනින් විශ්වාසය හදාගන්න මම මේ කියන්නේ පෞල් සංස්ථාව ඇතුළට. ඔගේ තව පුළුල්ව කතා කරනවා ත්‍රිවිධ රත්නය පිළිබඳව විශ්වාසය, කර්මයේ කර්මඵලයේ විශ්වාසය, ඕවා ඉතින් කරගන්න කලින් මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න එපා. ගිහි ගෙවල් ගිනි තියාගෙන දකින්න නිවනක් නැහැ. ඒක නිසා ඔය ටිකෙන් හදා ගන්න ඕනේ. ඊළඟට අන්තිම කාරණාව. ඔය තුනම සම්පූර්ණ වෙච්ච වෙලාවක පරම සෝයේ වෙච්ච නිවන දුර නැහැ. දැන් අපි ප්‍රාර්ථනා කරන හැම වෙලක් නිවන නිබ්බානම් පරමං සුඛං කියලා. ඉතින් අර උඩ ටික නැතුව ඒක ප්‍රාර්ථනා කළාට වෙන්නේ නැහැ. මොකද
නිවන සඳහා සුපිරි ප්‍රඥාවක් ඕනේ. උදයත්ත ගාමිනී පඤ්ඤා කියලා කියන්නේ මොකද්ද? උත්පාද තితి භංග යමක් හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා කියන එක දැන ගැනීම නෙමෙයි අවබෝධ කර ගැනීම. එතකොට තමන් ළඟ තියෙන, තමන් ළඟ ඉන්න ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක් නැති වෙනකොට හිත හැදෙනවා. ඇයි? යා කලින් දන්නවා තියෙන්නේ නැති වෙන්න, ඉන්නේ අහිමි වෙන්න. එච්චරයි. යා කලින් දැනගෙන ඉන්නේ. ඒක හිතන්න තරම් සුපිරි ප්‍රඥාවක් හැදෙන්න නම් අර උඩ කියපු විදිහට කායික මානසික නිරෝගීකම ඕනේ. සතුට තිබිලා තියෙන්න ඕන. විශ්වසනීය බව තහවුරු වෙලා තියෙන්නත් ඕන. ආන් එහෙම නිරෝගී මනසක සුපිරි ප්‍රඥාව මතුවෙනවා. ආන් එතන තමයි අපිට දකින්න පුළුවන් නිවන තියෙන්නේ. ඒක නිසා තමයි මේ ටික මෙහෙමම කිව්වේ. අපි වැටුණු තැන නෙමෙයි යතුරු හොයන්නේ කියලා මම පටන් ගත්තේ ඒකයි. වැටුණු තැන හම්බ එව්වොත් හම්බ වෙනවමයි. එදාට නිවනේ දොර ඇරෙනවාමයි. එහෙම නැත්තම් 133 ලබන අවුරුද්ද 140ට විතර බහිනවාමයි. මතකනේ සංගරණේ නේ. කීයට බැස්සත් අපි බල කියනවාමයි. කවුරු යන්නේ නැහැ. නේ? ඔව් ඒ ටික පිළිපදින චුට්ට පටන් ගන්න ඕනේ. ටික පටන් ගන්න ඕනේ. හිතට අසතුටක් එන තැනම ඒක නැති කරලා සතුට ගන්න. හිත කැඩෙන තැනම හිත හදන්න පටන් ගන්න. කල් දාන්න එපා. දුරට දැම්මොත් ඒවා අර අතිරේක නිවාඩු වගේ වෙනවා ඈ. එරියස් පැටව ගහපුවම හරි අමාරුයි. දූෂණය වෙන තැනම එතන හදන්න. එච්චර ඉවරයි. සිද්ධ වුණා අවසන්. ප්‍රිය දේවල් තියාගෙන ඉන්න. හරි. දැන් ඉතින් මේ පහමාරයි. හතරට පටන් ගන්න ඉතින් එකමාරක් ගිහිලා. මේ ඊට වඩා බණ කියන්න වෙන්නේ නැහැ. මේ මං දන්න හැටියට ලොකුවට රැයට කන්න දෙන්නෙත් නැහැ. කැමරට ගෙවල් වලට යන්නත් ඕනේ. ඒ නිසා අපි දැන් නවත්තන්න ඕනේ. තේකක් එහෙම දෙන්නේ. ඔය මොනවා කිව්වද? තේකකින් රැය ගත කරන්න බැරි හන්දා දැන් අපි බණ ඉවර කරන්න ඕන වෙලාව ඔක්කොම සක්‍රිය හිටියා. මට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න අන්තිමට. අද විතරයි වැස්සේ නැති ඊයේ වැස්සද වෙන්නේ? වැස්සක් වැස්සහම එළියේ තියෙන වාජන වලට වතුර පිරෙනවා. දැකලා තියෙනවා. මට කියන්නකෝ. මේ පැත්තේ වතුර පිරෙන්නේ වැස්සේ තරමටද වාජනේ තරමටද? වාජනේ තරමට. හරි. එහෙනම් දැන් වැහැලා ඉවරයි. ඔය ඉස්සරහ තියෙන වාජන ටික තමයි. මම දන්නේ ඕවා අයිස් කප්ද නේද? යෝගට් කප්ද, පොල් කටුද, සමන් තිබ්බ කියලා. ඔබම කිව්වනේ වැස්සේ තරමට නෙමෙයි වැඩේ පිරෙන්නේ වාජනේ තරමට කියලා. දැන් ওই තරමට පිරিলা ඇති. කරගන්න ඕනන්නේ ඒක ජීවිතයේ කියන වෘක්ෂයක දාගන්න, ඒකෙන් මල් හට ගන්න, ගෙඩි හදා ගන්න, තමනු දුක්ති විඳින්න, අනිත් අයටත් බෙදන්න. සතුටින් ඉන්න. එච්චරයි. ආයෙත් මරණය ගැන හිත දුකෙන් ඉන්න දෙයක් නෑ. හිතුවත් නැතත් බොක්කාල කොහෙද හරි යන්න උනොත් යන්න වෙනවා. ආයෙ කල් දාන්න බෑ. මේ ළමයි කතාවද වන්දන්න තියෙනවා මේ තාමේ කතා කරනවා. අනිවාර්යෙන්ම යන්න වෙනවා. ඒක මහා අරුමයක් නෙමෙයි ඈ. ඒක කවි ලියන්න ඕන එකකුත් නෙමෙයි. ආවොත් යන්න ඕනේ. ඉතින් ඉන්නකම් ගත කරන ටික තමයි මේ මනස පිරිසුදු කරගෙන ඉන්න ඕනේ. ඒ සඳහා ඔබට ශක්තිය, ප්‍රඥාව, අලුතෙන් හිතන්න ඥානය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව සමාප්ත කරන්නේ.